අව්බව මූලධර්මය. අව්බව මූලධර්මය අපි රසායන විද්‍යාවේදී යොදාගන්නේ පරමාණුවක හරි අයනයක හරි ඉලෙක්ට්‍රෝන පිරෙන අණුපිළිවෙල හොයාගන්න. ඒ කියන්නේ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරෙන අණුපිළිවෙල හොයාගන්න. එතකොට මේ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ශක්තිය අඩු එකේ ඉඳන් ශක්තිය වැඩි මට්ටම් වෙනකම්. ඒ වගේම මේ කාක්ෂිකවලත් ශක්තිය අඩු ඒ වගේ ඉඳන් ශක්තිය වැඩි ඒවට තමයි පිරෙන්නේ. අන්න ඒ පිරෙන අණුපිළිවෙල මෙන්න මේ වගේ chart එකක් ඇඳගත්තම ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේකේ බලන්නකෝ මුලින්ම තියෙනවා S කාක්ෂික වලට පළවෙනි ශක්ති මට්ටමේ S කාක්ෂික වලට පිරෙනවා. ඊට පස්සේ දෙවෙනි ශක්ති මට්ටමේ S එකට P කාක්ෂික වලට ඊගාවට දෙවෙනි ශක්ති මට්ටමේ ඊට පස්සේ බලන්න තුන්වෙනි ශක්ති මට්ටමේ S කාක්ෂික වලටයි P කාක්ෂික වලටයි පිරුණාට පස්සේ හතරවෙනි ශක්ති මට්ටමේ S කාක්ෂික වලට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ඊට පස්සේ තමයි තුන්වෙනි ශක්ති මට්ටමේ D කාක්ෂික වලට පිරෙන්නේ. අන්න ඒ වගේ පොඩි වෙනස් වෙන තැන් තියෙනවා. ඒකින්ද ඔයාලට මේ chart එක ඇඳගත්තම ලේසියෙන්ම මේ ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය හොයාගන්න පුළුවන්. මේක තමයි අව්බව මූලධර්මයෙන් කියවෙන්නේ.